හයි මම ලෙක්චර්ස් ඉවර වෙලා දැන් ලිවිං ස්පේස් එකට ආව විතරයි. අද මම ග්‍රොසරි ෂොපින් ගියා. චුටි දේවල් ටිකක් මම ගත්තා. ඔයාලට කියන්න ඕනි ඔයාලා ගොඩාක් අය මට විශ් කරලා තිබ්බා කියලා තිබ්බේ මගේ කලින් vlog එකේදී තව vlogs ගේන්න කියලා. මම තාසයි ඔයාලට ලස්සන vlogs ගේන්න. හැබැයි මගේ මේ අලුත් life එකට මම තාම හුරු වෙන ගමන් හින්දා ඔයාලට චුටි ටිප්ස් දැනට අරන් එන්නම්. මෙන්න මේක මම මේ දවස්වල ආසම චොක්ලට් එක try කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් try කරන්න. ස්කින් කෙයාර් වලින් මම ආසම මේ ice cube treatment එකට. මම දවසේ කරන්න ආසම දේ තමා ජර්නලින්. ඔයාලට ජර්නලින් ගැන වැඩි තොරතුරු දැනගන්න ඕන නම් ඒකත් මට කියන්න. මං කැමතියි ඒ ගැන ඔයාලට share කරගන්න. ඉන්දුවක් දාගෙන රෑට තනියම එක දේවල් කල්පනා කරන්න මම හරීම කැමතිලාට මම මගින් අද දවසි වුණ දේවල් හෙට දවසි කරන්න තියෙන දේවල් මම තව ඉස්සරහට කරන්න තියෙන ගෝල්ස් මේ වගේ ගොඩා කල්පනා කරන්න. මේ තවත් දවසකුටේ මම අද කැම්පස් යන්න බෑග් එක පැක් කරන ගමන් තමයි ඉන්නේ. අද ටිකක් ෆ්‍රිසි කොණ්ඩයක් තියෙන හින්දා උදේම හොඳට නාලා යන්න තමා මම ආස. දැන් ඉන්නේ කැම්පස් එක ළඟටම ඇවිල්ලා. දැන් වෙලාව 1:10ට විතර ඇති. අද දවසට ලෙක්චර්ස් ඉවරයි. ඔය ඉස්සරහම බල යන්නේ මගේ යාළුවෝ දෙන්නෙක්. අද අපේ යුනි එකේ තිබුණා කුකින් කොම්පිටිෂන් එකක්. ලෙක්චර්ස් ඉවර වෙලා මම පීසා හට් එකට ආවා. අස හරිම ලස්සනයි අද. හවස ඇවිල්ලා මම හදාගත්ත ෆ්‍රෙෂ් ජූස් එකක්. මේ තවත් දවසක් මං පෙන්නන්නම්කෝ මගේ යාළුවෝ ටික. අද අපේ යුනි එකේ ඕපන් ඩේ එක. අද ෆ්‍රයිඩේ. ඒ කියන්නේ මම රත්නපුරේ ගෙදර යන දවස. මම බැරිස්ට් එකට ආවා මගේ ෆේවරිට්ම කේක් එක අපේ අම්මට අරගෙන යන්න. ඒ අතරේ අපි පොඩි ෂූට් එකකුත් කළානේ. චුට්ටක් ෆ්‍රෙෂ්න් අප් වෙලා මම රත්නපුරේ යන්න රෙඩි වෙනවා. ෆයිනලි මම ගෙදර ආවා. මේ තියෙන මම ගෙදර ඇවිල්ලා කරන්න ආසම දේ. මේ ඉන්නේ මගේ ඒගා. මෙයා තමයි මගේ හොඳම යාළුවා. එහෙනම් බයි. ආයිත් හම්බෙමු.